මගේ යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ සිනමා කතා channel එකට. ඉතින් අද මම අරන් ආවේ 2026 වසරේ උණුවෙම රිලීස් වුණු කොරියන් කතා මාලාවක්. එහෙනම් ඉතින් crime thriller වගේම අන්තිම මොහොත වෙනකන් වෙන්නේ මොකද කියලා හිතාගන්න බැරි විදිහේ කුතුහලයක් එක්ක යන කතාවක් බලන්න ලෑස්ති වෙන්න. ඒ වගේම කතාව පටන් ගන්න කලින් ඔයා තාම මව subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න කියලා ඉල්ලන ගමන් අපි යමු කතාවට. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ගුවන් තොටුපළක ආරක්ෂක නිලධාරිනියක් විදිහට වැඩ කරන කිම් හී ජූ කියන අහිංසක ගෑනු ළමයෙක්. මෙයා කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න ගෑනු ළමයෙක්. අපි යාට හීජු කියමු. ඉතින් කතාව පටන් ගද්දිම පෙන්නන්නේ උදේ පාන්දරම කවුරු හරි ඇවිල්ලා හීජු නැවතිලා ඉන්න බෝඩිමේ දොරට ගහනවා. හීජු දොර ඇරලා බලද්දී ඒ ඇවිල්ලා ඉන්නේ ඒ බෝඩිමේ අයිතිකාර කාන්තාව. ඉතින් එයා මාස 3ක් පහුවෙලා තියෙන බෝඩින් ෆීස් හීජුගෙන් ඉල්ලනවා. ඉතින් ඒ වෙලාවේ බෝඩින් ෆීස් ගෙවන්න හීජු අතේ සල්ලි නැහැ. ඒ හින්දා කොහොම හරි තව ටික දවසක් අයිතිකාරයාගෙන් හීජු කල් ඉල්ලනවා. ඊට පස්සේ හීජු මේක එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට මැසේජ් එකක් දාලා කියනවා. එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගුවන් යානා සාය නියමුවෙක්. කට්ටිය එයාට කතා කරන්නේ කැප්ටන් කියලා. ඊට පස්සේ පෙන්නන්නේ හීජු ලෑස්ති වෙලා වැඩට යන ගමන් උදේට කන්න යනවා. හැබැයි එයා කෑම වලට සල්ලි දෙන්න යද්දී එයාගේ කාඩ් එකත් සල්ලි නැතුව කැන්සල් වෙලා. ඉතින් එතනින් එළියට ගිහින් හීජු ATM එකකට ගිහිල්ලා කාඩ් එක චෙක් කරලා බලනවා. ඒකෙදිත් පෙන්නන්නේ එයාගේ බැංකු ශේෂය බිඳුවයි කියලා. හීජුට වෙන කරන්න දෙයක් නැහැ. දුකෙන් වුණත් එයා ආපහු වැඩට එන්න පිටත් වෙනවා. හීජු ජොබ් එක කරන ගුවන් තොටුපළට ඇවිල්ලා එයාගේ යුනිෆෝම් එකත් ඇඳගෙන වැඩ කරන්න යන වෙලාවේ එයා දකිනවා කෙනෙක් එයාව හොයනවා. ඒක දැකලා හීජු ඉක්මනට එතනින් දුවලා ගිහිල්ලා හැංගෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ හීජු වැඩ කරන තැන. හීජු වැඩ කර හිටියත් එයාගේ මූණ ගොඩක් දුකින් තමයි තියෙන්නේ. මොකද එයා අතේ කන්න බොන්නවත් සල්ලි නැහැ. හීජු කරන්නේ ගුවන් මගින් එන පාර්සල් මැෂින් එකක් හරහා යවලා ඒ වගේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ස්කෑන් කරලා චෙක් කරන එක. එයා එක්ක තව වැඩ කරන ගෑනු ළමයි කිහිප දෙනෙකුත් ඉන්නවා. ඒ වගේම එයාලගේ වැඩ බලන්න තව මිස් කෙනෙකුත් ඉන්නවා. කොහොම හරි මේ ගෑනු ළමයි සෙට් එක වැඩ කරලා ඉවර වෙලා චේන්ජින් රූම් එකේදී කතා වෙනවා වීකෙන්ඩ් එකේ නයිට් ක්ලබ් යන්න. ඉතින් එයාලා හීජුටත් ආරාධනා කරනවා නයිට් ක්ලබ් යන්න එන්න කියලා. ඉතින් හීජුට නයිට් ක්ලබ් යන්න තියා කන්නවත් සල්ලි නැතුව ඉන්නේ. ඒ හින්දා එයා ඒ ගමන ගෙදර වැඩ තියනවා කියලා බොරුවක් කියලා මග අරිනවා. එතකොටම එතනට එන්නේ මේගොල්ලන්ගේ සුපර්වයිසර් මිස්. එයා එන්නේ නම් මේ කෙල්ලෝ ටිකට බනින්න වගේ. හැබැයි එයා එකපාරටම කියනවා එයාත් නයිට් ක්ලබ් ගාන ගමනට එකතු වෙනවා කියලා. ඒක අහලා කෙල්ලෝ සෙට් එක සතුටින් උඩ පනින්න ගන්නවා. ඊට පස්සේ සුපර්වයිසර් මිස් හීජුට කියනවා එයා එක්ක පොඩ්ඩක් තනියම කතා කරන්න ඕනි කියලා. ඊට පස්සේ ඒ දෙන්න තනියෙන් කතා කරන්න ඔෆිස් එකට යනවා. එතනදී සුපර්වයිසර් මිස් හීජුට කියනවා අද කෙනෙක් ඇවිල්ලා ඔයාගේ පරණ ෆොටෝ එකක් පෙන්නලා ඔයාව හෙව්වා කියලා. ඒක අහලා හීජු බය වෙලා වගේ ඉන්න නිසා මිස් අහනවා ඒ ආවේ කවුද කියලා. හීජු ඒකට කෙලින්ම උත්තරයක් නොදී මග අරිනවා. ඊට පස්සේ මිස් හීජුට පරිස්සම් වෙන්න කියලා පොඩි උපදේශකුත් දීලා එතනින් යන්න යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ හීජුගේ බොයිෆ්‍රෙන්ඩ්ව. කට්ටිය එයාට කතා කරන්නේ කැප්ටන් කියලානේ. ඉතින් කැප්ටන් ඒ කියන්නේ හීජුගේ බොයිෆ්‍රෙන්ඩ් ඇවිදන් යන්නේ ටිකක් කලබලෙන් වගේ. හරියට නිකන් කවුරු හරි ආව ෆලෝ කරනවා වගේ. ඉතින් ටික දුරක් කොහොම ඇවිදන් යද්දී කාර් එකක් එයාව හරස් කරලා නවත්තනවා. එයාගේ පිටිපස්සෙනුත් කළු කෝට් දාපු මිනිස්සු දෙන්නෙක් ඇවිදගෙන එනවා හරියට එයාව පැනලා යන්න නොදී අල්ල ගන්නවා වගේ. ඊට පස්සේ අර ආපු කාර් එකෙන් කළු කෝට් දාගත්තු එක්කෙනෙක් බැහැලා කැප්ටන්ගේ ඉස්සරහට එනවා. පේන විදිහට කැප්ටන් ඒ මිනිස්සුන්ව කලින් ඉඳන් අඳුරනවා. කැප්ටන් අහනවා මොනවද තමුසලට ඕනේ කියලා. ඊට පස්සේ ඒ කළු කෝට් දාපු මිනිස්සයා කියනවා තමුසේ වල්ලගන්න එක ලේසි නෑනේ කියලා. එතකොට කැප්ටන් කියනවා මම හැමදාම ගුම්සුම්ට වෙලාවට සල්ලි ගෙවනවනේ කියලා. ඒ වුණාට කළු කෝට් දාගත්තු මිනිස්සයා කැප්ටන්ට කියනවා මුලින්ම එයාලට ඇපේ පරීක්ෂා කරන්න ඕනි කියලා. පේන විදිහට කැප්ටන්ුයි මේ කළු කෝට් මිනිස්සු අතරේ මොකක් හරි ගනුදෙනුවක් වෙනවා වගේ. ගොඩක් දුරට මේ කළු කෝට් කාර්යය මොකක් හරි පාතාල කණ්ඩායමක් වෙන්න පුළුවන්. අපි බලමු කතාව ඉස්සරහට මේ මිනිස්සු කවුද? කැප්ටන්ට මේ දරුණු මිනිස්සු එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද? ඒකෙන් අහිංසක හීජුට මොනවා වෙයිද කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ කැප්ටන් වොෂ්රූම් එකක් ඇතුළට ගිහින් හොරෙන් හීජුට කෝල් එකක් ගන්නවා. ඒකෙදි කැප්ටන් හීජුට කියනවා ඉක්මනට එයා ඉන්න බෝඩිමෙන් අයින් වෙන්න. මිනිස්සු කට්ටියක් එනවා කියලා. ඒ කියලා ඉක්මනට කැප්ටන් කෝල් එක කට් කරලා වොෂ්රූම් එකෙන් එළියට එනවා. ඒ වෙද්දිත් කළු කෝට් කාරයෝ දෙන්නෙක් කැප්ටන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා. හීජු පුළුවන් තරම් ඉක්මනට අතට අහුවෙන ඇඳුම් ටිකකුයි පාස්පෝර්ට් එකයි බෑග් එකට දාගෙන යන්න හදනකොටම බෝඩිමේ බෙල් එක රින් වෙනවා. හීජු හොඳටම බය වෙලා බල්කනි එකේ හැංගෙනවා.
අර ආපු මිනිස්සු බෝඩිමේ දොර කඩාගෙන ඇතුළට ඇවිල්ලා ගේ චෙක් කරනවා. එතකොට එයාලට සැක හිතෙනවා මෙහි කවුරු හරි ඉන්නවා කියලා. ඊට පස්සේ එයාලා බැල්කනි එකත් චෙක් කරන්න යනවා. හැබැයි ඒ වෙද්දිත් හීජු බැල්කනි එකෙන් එළියට බහලා පිටපැත්තෙන් එල්ලිලා. ඒ හින්දා අර මිනිස්සුන්ට එයාව හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි හීජුට එතනින් බිමට පැනලා එතනින් පැනගන්න පුළුවන් වෙනවා. එතනින් පස්සේ හීජු කෙලින්ම යන්නේ බස් එකට. ඊට පස්සේ එයා කැප්ටන්ට කෝල් එකක් අරන් අහනවා මොකක්ද ඒ උනේ කියලා. ඒ මිනිස්සු කවුද? ඒගොල්ලන්ට මොනවද ඔයාගෙන් ඕනි කියලා. ඒත් කැප්ටන් හීජුට මුකුත් කියන්නේ එයා කියනවා ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. එච්චර හිතන්න එපා කියලා. ඒ වුණාට හීජු නම් ඉන්නේ හුඟක් බය වෙලා. කැප්ටන් ඊට පස්සේ හීජුට කියනවා ආපහු ගෙදර යන්න එපා. හොටෙල් එකක නතර වෙන්න කියලා. ඒ වගේම කැප්ටන් හීජුට කියනවා කාම්බෝජයේ කැප්ටන් අඳුරන සභාපති කෙනෙක් ඉන්නවා. ඒ සභාපති ගාව වැඩ කරන කොරියන් කෙනෙක් හදිසි අනතුරකින් මිය ගිහින් තියෙනවා. ඉතින් ඒ කෙනාගේ මලසිරුර ගුවන් මගින් ආපහු කොරියාවට ගෙන්න ගන්න ඕනි කියලා. හීජුනේ ගුවන් මගින් එන භාණ්ඩ ස්කෑන් කරන තැන වැඩ කරන්නේ. ඒ හින්දා කැප්ටන් හීජුගෙන් උදව්වක් විදිහට ඉල්ලනවා හෙට ඒ මිනි පෙට්ටිය එවනවා. ඒක ගැන බලලා සිකියුරිටි චෙකින් එකේදී මොනවා පෙනුනත් ඒක එච්චර හිතන්න එපා. ඒක පාස් කරලා දාන්න කියලා. හීජු අහනවා ඇයි ඒක එච්චරට මොනවද තියෙන්නේ කියලා. ඒත් කැප්ටන් හීජුට කිසි දෙයක් කියන්නේ නැතුව ෆ්ලයිට් එකේ අංකයේ වෙලාවයි කියලා කෝල් එක කට් කරනවා. පහුවදා හීජු වැඩ කර කර ඉද්දී කැප්ටන් කියපු මිනි පෙට්ටියත් ස්කෑන් කරන තැනට ඇවිල්ලා තියෙනවා කියලා හීජු දකිනවා. මිනි පෙට්ටිය ස්කෑනර් එක දිහාට පටිය දිගේ ටික ටික ලං වෙනවා. හීජුට හිතා ගන්න බෑ මොනවද ඒක ඇතුලේ තියෙන්නේ කියලා. එයා බයෙන්ම ස්කෑනර් එකට මිනි පෙට්ටිය යවනවා. ස්කෑන් වෙන්න පටන් ගද්දිම එකපාරම ස්කෑනර් මැෂින් එක වෝනින් ශබ්දයක් නිකුත් කරන්න ගන්නවා. ඒ කියන්නේ මොනවාම හරි ආගන්තුක දෙයක් හෝ නීති විරෝධී දෙයක් ඒ මිනි පෙට්ටිය ඇතුලේ තියෙනවා. ඒ ශබ්ද එනවත් එක්කම හීජු මැෂින් එක නවත්තනවා. හැබැයි හීජුගේ සුපර්වයිසර් මිස්ටර්ට ඒ ශබ්දය ඇහිලා. ඉතින් මේ මිස් අහනවා මොකන්ද ගැටලුව කියලා. හීජු බයෙන් කියනවා සමහර විට ඒ මිනි පෙට්ටියේ උඩ තියෙන සැරසිලි ස්කෑනර් එකට අහු වෙලා නිසා වෙන්නේ නැති කියලා. කොහොම හරි මිස් එක පිළිගන්නවා. ඊට පස්සේ හීජු දිගටම මැෂින් එක හරහා මිනි පෙට්ටිය යවනවා. ඊට පස්සේ එයාපෝට් එකේ සර්වර්කෙන් එයාපෝට් එකෙන් එළියට මිනි පෙට්ටිය අරන් ගිහිල්ලා කළු කෝට් ඇඳගෙන ඉන්න කට්ටියට ඒක බාර දෙනවා. ඒ කළු කෝට් කාරයෝ මිනි පෙට්ටිය වෑන් එකක දාගෙන එතනින් පිටත් වෙනවා. ඊළඟට අපිට ඒ වෑන් එකේ ඇතුළේ පෙන්නනවා. ඒ වෑන් එකේ ඉස්සරහා ඉන්න වෙන කවුරුත් නෙමෙයි. කැප්ටන්. ඒ කියන්නේ හීජුගේ බොයිෆ්‍රෙන්ඩ්. එයා එක්ක තව ඩ්‍රයිවිං කරන කළු කෝට් එකක් දාගත්තු කොල්ලෙක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ එක්ක තව කළු කෝට් කාරයෙක්ගේ කාර් එකකුත් යනවා ගාඩ් එකට වගේ. වෑන් එක හයිවේ එකේ ඔහොම යනකොට එකපාරම කැප්ටන් එයා හංගගෙන හිටපු තුවක්කුවක් අරගෙන ඩ්‍රයිවර් දිහාට එල්ල කරනවා. ඩ්‍රයිවර් හොඳටම බය වෙලා ඉති කැප්ටන් එයාට තර්ජනය කරනවා වෑන් එක හයිවේ එකෙන් එක්සිට් කරන්න කියලා. ඩ්‍රයිවර්ට කරන්න දෙයක් නැති නිසා කැප්ටන් කියන විදිහට හයිවේ එකෙන් වාහනේ එළියට දානවා. ඒගොල්ලෝ එක්ක ආපු අනිත් කාර් එකේ කළු කොට් කාරයෙන්ට හිතා ගන්න බෑ උනේ මොකක්ද කියලා. ඒ නිසා ඒගොල්ලන්ට හරියටම එතනින් වෑන් එක එක්කම අරව ගන්න බැරි වෙනවා. ඒ නිසා එයාලට වෑන් එක මග ඇරෙනවා. කොහොම හරි කැප්ටන් මේ වෑන් එකේ ඩ්‍රයිවර්ව බය කරගෙන දුරකට අරන් ගිහිල්ලා වෑන් එක නවත්තලා ඩ්‍රයිවර්ව එළියට දාලා වෑන් එක විතරක් පැහැරගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ කළු කොට් කාරයෙන්ගේ ලොක්කන්න. පේන විදිහට මේ කළු කෝට් ඇඳන් ඉන්නේ නිකන් කණ්ඩායමක් නෙමෙයි. නීති විරෝධී වැඩ කරන ඉතා විශාල පාතාල කල්ලියක්. කැප්ටන් මේ මැදි වෙලා ඉන්නේ එසේ මෙසේ ප්‍රශ්නකට නම් නෙමෙයි. මේ කල්ලිය ඉතාම දරුණු ගණේ පාතාල කල්ලියක්. මේ කල්ලියේ නායකයන් දෙන්නෙක් මෙතන කතා බහ කරමින් ඉද්දී එක්කෙනෙකුට කෝල් එකක් එනවා. ඒ කැප්ටන්ගෙන්. ඒ කියන්නේ කැප්ටන් දැන් අර මිනි පෙට්ටිය දාගත්තු වාහනේ පැහැරගත්තානේ. ඒ මිනි පෙට්ටිය ඇතුලේ තියෙන මොනවා වුණත් ඒ වගේ අයිතිකාරයන් තමයි මේ පාතාල කල්ලිය. ඉතින් කැප්ටන් මේ කල්ලියේ නායකයාට කියනවා මිනි පෙට්ටිය එක්ක වෑන් එක තියෙන්නේ දැන් එයා ගාව. ඒක ආරක්ෂිතව ඕනේ නම් එයාට $1 බිලියනයක් ඕනේ කියලා. ඒක අහපු පාතාල කල්ලි නායකයාට හොඳටම තරහ යනවා. හැබැයි එයා ඒක පෙන්වන්නේ නැතුව කැප්ටන්ට කියනවා සල්ලි ටික හදාගන්න ඉහලින් අවසර ගන්න වෙනවා. සහ ඒකට ටික වෙලාවක් ඕනි කියලා. කැප්ටන් ඒකට එකඟ වෙලා රෑ 12 වෙනකන් කල් දෙන්නම් කියලා කියනවා. ඊට පස්සේ කෝල් එක කට් කරන පාතාල කල්ලි නායකයා වටේ පිටේ තියෙන බඩුත් පොළවේ ගන්නවා. එයාට තියෙන තරහට. ඊට පස්සේ එයා කරන්නේ පොලිසියේ ඉන්න එයාගේ ගෝලයෙක් කරා කැප්ටන්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා කැප්ටන් ඉන්න තැන හොයාගන්න එක. ඊළඟට අපිට පෙන්නනවා රෑ හීජුට කෝල් එකක් එනවා කැප්ටන්ගෙන්. එයා ඉන්න තැනට එන්න කියලා. ඊට පස්සේ ඒ වෙලාවෙම හීජු යනවා කැප්ටන් ඉන්න තැන හොයාගෙන. ඒ තැන හරිම පාළු තැනක්. හීජු බයෙන් වුණත් තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ව හොයාගන්න ඕනේ නිසා එයා යනවා ඒ තැන ඇතුළට. ඉතින් හීජු දකිනවා කළු පාට වෑන් එකත් එක්ක එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එතන ඉන්නවා. ඊට පස්සේ හීජුත් වෑන් එකට නගිනවා.
කැප්ටන් හීජුට එන්න කලින්ම කියලා තියෙනවා එයාගේ ෆෝන් එක ගේන්න එපා කියලා. ඉතින් කැප්ටන් හීජුට දෙනවා ට්‍රැක් කරන්න බැරි පරණ ෆෝන් එකක්. හීජු මොකුත් නොකිය වෙන දේ හිතා ගන්න බැරුව කැප්ටන්ගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. කැප්ටන් ඊට පස්සේ හීජුට කියනවා එයා දැන් කෙනෙක්ව හම්බ වෙන්න යනවා. ඒ කෙනා යාට ලොකු මුදලක් දෙන්න තමයි ඉන්නේ. ඒ ගනුදෙනු ඉවර වෙලා කෝල් එකක් ගන්නම්. ඔයා වෑන් එකත් අරගෙන එන්න. ඊට පස්සේ සල්ලිත් අරගෙන අපි දෙන්න කොහේ හරි ඈතකට ගිහිල්ලා ලස්සනට ජීවත් වෙමු කියලා. එතකන් හීජුට වෑන් එකේ ඉන්න කියනවා. හැබැයි බැරි වෙලාවත් මධ්‍යම රාත්‍රියේ වෙද්දී එයාගෙන් කෝල් එකක් ආවේ නැත්තම් වෑන් එකත් අරගෙන ඈතකට පැනලා යන්න කියලා අන්තිමට හීජුට කැප්ටන් කියනවා. හීජු මේ ඉන්නේ වෙන කිසි දෙයක් හිතා ගන්න බැරුව. එයා එක දිගටම කැප්ටන්ගෙන් අහනවා මේ මිනි පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොනවද කවද හම්බ වෙන්න යන්නේ කියලා. ඒත් කැප්ටන් ඒ කිසි දෙයකට උත්තර නොදී එයා කියනවා මේ සේරම ඉවරුනහම අපි දෙන්න එකට ප්‍රංශයට ගිහින් හොඳින් ජීවත් වෙමු කියලා. ඊට පස්සේ කැප්ටන් වෑන් එකෙන් බැහැලා ප්‍රධාන පාර දිගේ ඇවිදන් යනවා. ප්‍රධාන පාර දිගේ වැඩි දුරක් ඇවිදන් යන්න හම්බුනේ නැහැ. එක පාරටම එයාගේ පිටිපස්සෙන් විදුලි වේගෙන් ආපු කාර් එකක් කැප්ටන්ව හප්පනවා. එයා හැප්පුණ වේගෙට එයාව පාරිනුත් එළියට විසිවෙනවා. කැප්ටන් යන දිහා බලාගෙන හිටිය හීජුට උනේ මොකද්ද කියලා හිතා ගන්නවත් බැරුව ෂොක් වෙලා බලාගෙන ඉන්නවා. එයා ගෑස් ඉස්සරහා එයාගේ පෙම්වතාව හැප්පුවර වාහනේ. හීජුට මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ. ඒත් එක්කම තව කළු පාට වාහන දෙකක් ඇවිල්ලා නවත්තනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි කැප්ටන්ව හප්පලා තියෙන්නේ අර පාතාල කල්ලියේ නායකයයි එයාගේ කල්ලියයි. ඉතින් මේ කල්ලිය කැප්ටන්ව හප්පලා නිකන් ඉන්නේ නැහැ. ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සෝදිසි කරන්න පටන් ගන්නවා. ඒ මිනිස්සු ඈත ඉඳන් එනවා දකින හීජු අඬ ඉක්මනට දුවගෙන ගිහිල්ලා වෑන් එකේ හැංගෙනවා. හීජු වෑන් එක ඇතුලේ හොඳටම බය වෙලා දුකින් අඬ ඉන්නකොට එයාට කැප්ටන්ගෙන් කෝල් එකක් එනවා. එයා හරිම අමාරුවෙන් කියනවා හීජු පැනලා යන්න කියලා. එච්චර එයාට කියන්න හම්බෙන්නේ. හීජු කොච්චර අඬ කතා කරත් කැප්ටන්ගේ කටහඬ ආපහු ඇහෙන්නේ නැහැ. මේ අතරේ කල්ලි නායකයා කැප්ටන් වැටලා ඉන්න තැනට ගිහින් කැප්ටන් අතේ තිබුණු ෆෝන් එක ගන්නවා. ඒ වෙද්දි කල්ලි එක සමාජිකයෙක් වෑන් එක හංගලා තිබ්බ මඩුවට අතුල් වෙනවා. එයා වෑන් එක දැකලා ඒකේ දොර අරින්න හදනවා. ඒත් වෑන් එක ලොක්. ඊට පස්සේ එයා අනිත් අයට පණිවිඩය දෙනවා වෑන් එක හොයාගත්තා කියලා. කල්ලි නායකයා ඊට පස්සේ කැප්ටන්ගේ සාක්කු පරීක්ෂා කරනවා වෑන් එකේ යතුරු හොයාගන්න. ඒත් කැප්ටන්ගේ සාක්කුවල යතුරු නැහැ. ඒකෙන් එයා තේරුම් ගන්නවා යතුරු වෑන් එකේමයි තියෙන්නේ කියලා. වෑන් එක ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා. ඒත් එක්කම එයා සේරම අයට අණ කරනවා ගිහිල්ලා වෑන් එක ගන්න කියලා. කල්ලි සමාජිකයෝ ටිකයි කල්ලියේ ලොක්කයි සේරම වෑන් එක තියෙන මඩුව පැත්තට දුවගෙන යනවා. මේ වෙද්දිත් වෑන් එක ගාව ඉන්න අර මිනිස්සයා යකඩ අඬුවක් අරගෙන වෑන් එකේ ජනෙල් වලට ගහලා වෑන් එකේ දොර අරින්න තමයි උත්සාහ කරන්නේ. හීජු සීට් එක යට හොඳටම බය වෙලා ඉන්නේ. ඒත් දිගටම එයාට ඒ විදිහට ඇංගිලා ඉන්න බෑ. අර මිනිස්සයා ජනෙල් කඩන ගමන් ඉන්නේ. තව හිටියොත් එයාව අතටම අහුවෙනවා. ඒ හින්දා හීජුට වෙන කරන්න දෙයක් නැහැ. එයා ඉක්මනට වෑන් එකේ ඩ්‍රයිවිං සීට් එකට පැනලා වෑන් එක ස්ටාර්ට් කරන්න හදනවා. ඒත් කැඩුණු ජනේලේ හිඩසකින් අර මිනිහා හීජුව දකිනවා. ඒත් එක්කම හීජු වෑන් එක ස්ටාර්ට් කරගෙන වේගෙන් වාහනේ ඉස්සරහට ගන්නවා. නමුත් එයාට මඩුවෙන් එළියට වාහනේ ගන්න වෙන්නේ නැහැ. අර පාතාල කල්ලියේ සේරම අය වාහනේ ඉස්සරහට එනවා. හීජුවේ මිනිස්සුන්ව යට වෙයි කියලා එකපාරටම බ්‍රේක් කරලා වාහනේ නවත්තනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනට ගත්තු අර කල්ලියේ සමාජිකයෝ වෑන් එක වට කරගෙන වෑන් එකට ගහන්න ගන්නවා. හීජු ඉක්මනට ආපහු වෑන් එක රිවර්ස් කරනවා වේගෙන්. වෑන් එක වේගෙන් පිටිපස්සට ගිහිල්ලා මඩුවේ පැත්තක හැප්පිලා නතර වෙනවා. ඊට පස්සේ හීජු පුළුවන් තරම් වේගෙන් ආපහු වෑන් එක ඉස්සරහට පදවනවා. කල්ලියේ සමාජිකයෝ දෙපැත්තට පැනලා හැප්පෙන්නේ නැතුව බේරෙනවා. ඒ පාර හීජුට පුළුවන් වෙනවා වෑන් එක මඩුවෙන් එළියට පදවගෙන යන්න. ඒත් එළියට යනවත් එක්කම අර කල්ලියේ කාර් එකක් වේගෙන් ඇවිල්ලා හීජුගේ වෑන් එකේ පැත්තක හප්පනවා. වෑන් එක කැරකිලා ගිහින් නවතිනවා. කාර් එකත් නවතිනවා. හැබැයි ඒ කාර් එකේ ආපු කල්ලියේ උන් එළියට බහිනවා දැකපු හීජු කොහොම හරි වෑන් එක ස්ටාර්ට් කරගෙන ආයෙ එලවන්න ගන්නවා. ඒත් ඒ කල්ලි නායකයා වේගෙන් දුවගෙන ගිහිල්ලා වෑන් එකේ පැත්තක එල්ලෙනවා. ඒත් වැඩි දුරක් යන්න හම්බ වෙන්නේ නැහැ. වෑන් එක හරවද්දී ඒ කල්ලි නායකයාට වෑන් එක අත්හැරිලා වැටෙනවා. හීජු දිගටම වේගෙන් වෑන් එක පදවගෙන යනවා. කොහොම හරි ඒ වෙද්දි වැස්සකුත් පටන් අරගෙන. හීජු වැස්සෙම වෑන් එක දිගටම ඩ්‍රයිව් කරගෙන යනවා. ඒ අතරේ හීජුට කෝල් එකක් එනවා. ඒ එන්නේ අර කල්ලි නායකයාගෙන්. ඒ මිනිහා හීජුට කියනවා වෑන් එක ආපහු දෙන්න ඒ වෙනුවට කැප්ටන්ට දෙන්නම් කියපු ගාන යාට දෙන්නම් කියලා. ඒත් හීජු දැක්ක කැප්ටන්ට ඒ විදියට කියලාත් සිද්ධ වුණ දේ. ඒ හින්දා හීජු කෝල් එක කට් කරලා ඒ ෆෝන් එකත් විසි කරලා දාලා යන්න යනවා. ඉතින් හීජු හුඟක් දුකින් වගේම හුඟක් බය වෙලා තමයි ඉන්නේ. ඒත් අර මිනිස්සුන්ගෙන් කොහොම හරි බේරෙන්නත් ඕනේ. ඉතින් එයා වෑන් එකත් අරගෙන යනවා එයා පුංචි කාලේ සෙල්ලම් කරන්න ගියපු පතලක් ගාවට.
අරන් ගිහින් වෑන් එක ඒ පතලේ ගුහාවක් ඇතුළට ගිහිල්ලා නවත්තලා ඒකේ හංගනවා. ඉතින් හීජු දන්නේ නැහැ තවම මේ මිනිස්සු මෙච්චර පස්සෙන් පන්නන්න තරම් මේ මිනි පෙට්ටිය ආසේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් මෙතනින් මේ කතාවේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. කතාව ඉස්සරහට හීජුට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? මේ මිනි පෙට්ටිය ඇතුලේ මොන වගේ දෙයක් ඇතිද? හිතා ගන්න බෑ නේද? ඉතින් මේ ප්‍රශ්න සේරටම උත්තර අපි ඉස්සරහ එපිසෝඩ් වලින් හොයාගමු. එතකන් අපිව subscribe කරලා වීඩියෝ එක ගැන කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලන ගමන් අදට අපි ගිහින් එන්නම්.